Hi guys, welcome to our YouTube channel. හායි ළමයි කොහොමද? ඉතින් මේ අවුරුද්දේ අලුත් vlog එකක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගලන්ට මේ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔයගලන්ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ළමයි ඔන්න අදත් වෙනදා වගේම ඔන්න එළියට ගියපු දවසක්. ඉතින් මේක සඩන්ලි ප්ලෑන් කරපු එකක්. මොකද අපේ අක්කගේ එයා සීමා එක්සෑම් එක පාස් වෙලා එයාට සතුට වැඩිකමට අපිට කිව්වා එළියට යමු කියලා. ඉතින් ඒක නිසා එළියට ආවා. හැමදාම ගෙදරනේ ළමයි. ඉතින් මේ වෙනසකටත් එක්ක පොඩ්ඩක් එළියට ගියාම මානසික සතුට නිදහස ඒ දේවල් අපිට ලබා ගන්න පුළුවන් නේද? ඉතින් ළමයි අපි මුලින්ම ගියේ ඔයගොල්ලෝ දන්නවා ඩියති ඉස්සරහ තියෙනවා මමා ලුයිස් පීසා කියලා එක. ඒකට තමයි ආවේ. මේකේ ඒගොල්ලන්ගේ අපි ගත්තේ කපල් ඔෆර් කියන එකට. ඒකට ඔය ලාර්ජ් පීස් එකකුයි මොජිටෝ දෙකකුයි ඩෙසර්ට් වලට ලාවා කේක් ටිකක් හරි කැමති දෙක මොකක් හරි තෝරගන්න පුළුවන්. මේ අපි ගත්තේ ලාවා කේක්. ඉතින් හරිම රහයි ළමයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද අපි අර පීසා හට් වලින් ඩොමිනෝස් වලින් කන පීසා වගේ නෙමෙයි. හරිම සොෆ්ට්. ඉතින් ළමයි මේටවත් කාලා ඔන්න ඉතින් අපි එතන මෙහා පැත්තේ තියෙන සිම්ප්ලි ස්ට්‍රෝබරි බයි ජැග් එකට ගියා. එතනදි මාර වැඩක් වුණා ළමයි. මම හිතුවෙත් නැහැ මේගොල්ලෝ කලින් ප්ලෑන් කරලා මේ නිකන් අර චීස් කේක් එකක් කන්න යන් කියලා ගියේ. ඊට පස්සේ චීස් කේක් එකට මේ මේගොල්ලෝ ප්ලෑන් කරලා මේ බර්ත්ඩේ එකට කොහෙවත් යන්නත් බැරි වෙන නිසා මේකෙන් මේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ඉතින් මේ අර කැන්ඩල් එක එහෙම අපේ අම්මා වෙනම අරගෙන ඇවිල්ලා මෙහෙට කියලා නෑ. මේ මම බලන මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඉතින් මේ චීස් කේක් ගත්තට අන්තිමට මම නෙමේ කෑවේ අපේ අම්මයි අක්කයි. ඒ දෙන්න තමා චීස් කේක් පෙරේතයෝ. මම ස්ට්‍රෝබෙරි වලට වැඩි ආස නෑ ළමයි. මට ඒක අර ඇඹුල සෙට් වෙන්නේ. අනේ මන් දැයිද කියලා මට බයිනවා ගෙදරින් මේ ස්ට්‍රෝබෙරි කොන්නමත් බෑ අරකයි මේකයි. ඉතින් ඔන්න ඔක්කොම ඉවර වෙලා අපි ගියා අපේ සුපුරුදු ප්ලේස් එකට. ඔයගොල්ලෝ හැමදාමත් දන්නා වගේ මේ දියතර තමයි හැමදාම යන්නේ. ඉතින් මේ පාර අපි බල හිටියේ අර අච්චාරු පෙරේතයෝ කියලා ඒගොල්ලෝ මේකක් තියෙන මේ ස්ටෝල් එකක්. ඒකෙන් අච්චාරු ගත්ත මාරම රහයි ළමයි. ඕගොල්ලොත් කාලම් බලන්න. ඉතින් ඔය අර මේ දියතේ ඔය පොඩි ළමයිගේ සෙල්ලම් කරන එකකුත් බලාගත්තා. හරි ෂෝක්. ඉතින් ඒවා ඊට පස්සේ කොහොම හරි මේ 22 අපේ අක්කගේ බර්ත්ඩේ එක දවසේ ඔන්නෝම තමයි අපි ඒකත් සෙලිබ්‍රේට් කරේ. මෙයාට සර්ප්‍රයිස් දෙන්න ගින් අපි තමයි අන්තිමට සර්ප්‍රයිස් වුණේ. ඉතින් මේ 24 වෙනිදා එදා අපි අපේ යාළුවෝ වගේක් හම්බෙන්න ගියා. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාව වලින් ඇවිල්ලා ඉතින් අනිවාර්යවට ඉතින් අපිට කතා කරා වොටර් සේජ් එකේ හයි ටී බුෆේ එකට යන්න. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් මරු ළමයි. ඒකේ තියෙන කෑමත් හරිම රහයි. ඔයගොල්ලෝ try කරනවා නම් ගිහින් බලන්න. කෙනෙක්ට වෙන්නේ 5200ක් හරි 5500ක් හරි හරියටම දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒවා හරියට බලලා යන්න. ඉතින් එතනත් හොඳයි විව් එකත් මාරු. අපිට ඉතින් කොහොමත් ළඟයි ළමයි වොටර් සේජ් එක.
ඉතින් එදා දවසත් හොඳ වගේ වුණේ. අනේ දින හරිම හොඳයි අනේ. අක්කයි නංගි. ඉතින් එදා දවසත් වුණ වෙලක් මේ මගේ බර්ත්ඩේ එක දවස් 30. ඉතින් මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම ගොඩාක් thank you. මේක මේ අපේ ගෙදරින් පොඩියට සර්ප්‍රයිස් කරන්න ෆ්ලවර් බොකේකුයි කේක් එකකුයි ගෙනාවා. ඉතින් ගෙදර අයටත් ගොඩාක් thank you. ඉතින් වෙනද වගේම මේ vlog එකත් බලුවට ගොඩාක් thank you ළමයි. ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. අමතක නොකර subscribe කරන්න.